අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Tech with CC YouTube channel එකත් එක්ක. අපි අද කතා කරන්නේ HDD සම්බන්ධව. මොනවද මේ HDD කියන්නේ? HDD කියන්නේ hard disk drive කියන එකේ short name එක. මේක පරණ තාක්ෂණයට අයත් ඇතුලේ තැටියක් තියෙන device එකක්. මේකෙන් අපිට data store කරලා තියාගන්න පුළුවන්. මේ තැටිය රීඩ් කරලා තමයි මේ ඩේටා ලිවීම සිදුවෙන්නේ. දැන් අපි බලමු මේ හાર્ඩ් නිපදවන සමාගම් කිහිපයක්. ප්‍රධාන සමාගම් අතර Seagate, Samsung, ඒ වගේම Western Digital, එහෙමත් නැත්නම් WD කියන සමාගම් තියෙනවා. මේ හાર્ඩ් විවිධ ප්‍රමාණයන්ගේ තියෙනවා. GB 80, GB 160, මෙහෙම ඉඳලා 1TB, 2TB ඒ වගේ ඉහළ පරාසයන් දක්වා මේවා ස්ටෝරේජ් තියෙනවා. හાર્ඩ් එකක වාසි මොනවද? හાર્ඩ් වල වැඩි ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මිලිනුත් අඩුයි. movies, photos, ඩොකියුමන්ට්ස් වගේ ඩේටා ස්ටෝ කරන්න මේ හાર્ඩ් අපි යොදා ගන්නවා. දැන් බලමු හાર્ඩ් එකක තියෙන අවාසි මොනවද කියලා. මේ වගේ වේගය අඩුයි. කම්පියුටර් එක ඔන් වෙන්න වගේම ෆයිල්ස් ඕපන් වෙන්න ගත වන කාලය වැඩි. ඒ වගේම ශබ්දයත් වැඩි. හાર્ඩ් එක වැටුනොත් ඩේටා වලට හානි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේක හීට් වීම සිදුවන නිසා උණුසුම වැඩි. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම ජය වේවා.